අපි මේ මෙහෙයුම් පටන් ගත්තේ සර් 2025 10 තිය මේ වෙන විට තරංගුවට ගැනීම කළා තිනවා 1,24,712ක් ගංජා කිලෝග්‍රෑම් 4,500ක් හෙරොයින් කිලෝග්‍රෑම් 1,066යි නීති විරෝධී සිගරට් 5,58,300ක් අයිස් කිලෝග්‍රෑම් 1,930ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 270ක් ඉතිහාසයේ හම්බෙච්ච වැඩිම කොකේන් තොගය ඒ වගේම මිල අධිකම මත්ද්‍රව්‍ය තොගයක් විදිහට හඳුනා ගන්නවා සර් මත්පෙටි 9,83,143ක් වශයෙන් ඩිටෙක්ෂන් ගන්නවා මේ 2025 10 තිය රටමයකට ජාතික මෙහෙයුමේ ප්‍රතිඵල වශයෙන් අත්අඩංගුවටගත් සංඛ්‍යාවෙන් නීති විරෝධී වත්කම් ආරම්භ කළ සැකකරුවන් 196ක් ඉන්නවා රැඳවුම් නියෝග මත ලබාගත් 2268ක් ඉන්නවා ඒත් එක්කම පුනරුත්ථාපනට 1840ක් යොමු කරනවා. මෙතන ගත්තොත් ජාවාරකරුවන් සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. වෙනදට වැඩිය අර අත්අඩංගුවටගත් සංඛ්‍යාවෙන් ජාවාරම්කරුවන් හඳුනා ගන්නවා. ඒ ජාවාරම්කරුවන්ගෙන් ඔවුන්ට අර අපි පෙර කිව්වා වගේ ඔවුන්ගේ වත්කම් විමර්ශනයකට යනවා. ඒත් එක්කම තව කොටසක් හඳුනා ගන්නවා මේ මත්ද්‍රව්‍ය විකිණීම සහ ප්‍රවාහනය සිදු කරන 3412ක් වශයෙන් මේගොල්ලෝ තමයි අර ලොකේෂන් තියනවා කියලා අපි අල්ලගන්නේ. 3යි එක දින විශේෂ මෙහෙයුම් සතියක් ක්‍රියාත්මක කරා. මේ සතිය තුල හෙරොයින් කිලෝග්‍රෑම් 3.8ක් අයිස් කිලෝග්‍රෑම් 6.4ක් ගංජා කේරළ ගංජා කුෂ්සා හසිස් ග්‍රෑම් 426ක් කොකේන් මේ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මේකස මත්ද්‍රව්‍ය අලෙවිය සිදු කරන පුද්ගලයන් පෙරවරට සාපේක්ෂව අඩුවීමක් නිරීක්ෂණය කරනවා. ඒකේ අපේ තියෙන අර ගත්ත ක්‍රියාමාර්ගවලට ප්‍රතිඵල විදිහට අපි දකිනවා. හැබැයි මේක දිගටම පවත්වාගෙන යා යුතුයි මේ තත්ත්වය පාලනය කරන්න. පළවෙනි මාසයේ දෙවෙනි දින කිලෝග්‍රෑම් 178ක් ඒත් එක්කම 3.13 දින ලැක්ටෝවත්තේදී මේ 1.2 හොයාගත්ත හෙරොයින් ටිකයි ඒ ප්‍රමාණය ගිය 13 වෙනිදා අපි ලැක්ටෝවත්තට ගෙනිහිල්ලා විනාශ කරාස අධිකරණ නියෝග මත. තවත් කොටසක් තියෙනවා. ඒකත් අධිකරණ නියෝග ගත්තා ගරු මහේස්ත්‍රාත්වරුන්ගෙන්. ඒක කොටසක් බාර දීලා තියෙනවා ගවර්නමන්ට්ට විනාශ කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ අන්නේ කොටසත් විනාශ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ අපි ගිනියාවි මද්ද්‍රව්‍ය ජාවාරණත් එක්ක බැඳිලා තියෙනවා සර්. මේ අවුරුද්දෙත් අපි T56 ආවි 3ක්, පිස්තෝල ආවි 4ක්, රිවෝල්වර් 10ක් ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම කළා තියෙනවා. මේක 2007 පුනරුත්ථාපන පනතේ ඇති අඩුපාඩු වෙනස් කිරීම. පුනරුත්ථාපන පනත ගැන පෙබරවාරි 23 සාකච්ඡාවක් තිබුණා. ඒකේ අදාළ පාර්ශ්ව කොමත් සහභාගී වුණාත් මෙතන අපිට සාකච්ඡාවට බඳුන් වුණේ වෛද්‍යවරුන්ගේ වාර්තා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අපිට ඉදිරිපත් කරන්න කියලා ඉවරලා අපි දැනුම් දුන්නා. ඒ නිර්දේශ ටික ලැබුණාම අපි පනත ඉදිරිපත් කරනවා. අවුරුදු 21ක් තිස්සේ මම මේක කරගෙන යනවා. පුනරුත්ථාපනය වෙන්න සාමාන්‍යයෙන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් යනවා. මොකද ශාරීරිකව, මානසිකව, ආධ්‍යාත්මිකව ගොඩනගා ගන්නට ඕනේ. ඉතින් දැන් අපිට ලැබිලා තියෙන පනතෙන් අපි දකිනවා මාස 6යි අපිට දෙන්නේ කාලය. ඉස්සර තිබුණේ මාස 3යි. දැන් ඒක 6 වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු කාලයක් අපිට දෙනවා නම් අපිට ඒක ප්‍රයෝජනවත් වෙන නැත්නම් අපි යොමු කරන මුදල් මා දකිනවා අපතේ යන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද සමහරලාට ඒගොල්ලෝ මාස 6කට පස්සේ ඉල්ලනවා. ඉල්ලලා දුන්නේ නැත්නම් ඒගොල්ලන් ගිහිල්ලා ඉවරලා පොලිසියට පැමිණිලි කරනවා. පොලිසියෙන් කියනවා පාදේම තියාගන්න බෑ අපි අස්සම් කරලා ගන්න ඒගොල්ලන්ගේ අවුරුද්දට වඩා ඉන්නවා කියලා. නමුත් ඒක හරියන්නේ නැහැ. මේක නීතිමය පැත්තක් නැහැ කියලා තියෙනවා. ඉතින් සමහරලාට අපි හරි අසරණ වෙනවා. කාලය ගැනත් අපි ඒක සඳහන් කරලා තියෙනවා. තියෙන වෛද්‍යවරුන්ගේ නිර්දේශාවට පස්සේ පනත අපි ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට ප්‍රථම මේ මෙතුමාලට අපි අවස්ථාවක් දෙන්න. මම කැමැති මේ යෝජනා කරන්න මම දන්නේ නැහැ ලංකාව ඇතුළත කාන්තාවන් සහ ගෑනු ළමයි පුනරුත්ථාපනය කරන ආයතන. දැන්ට මම දන්නවා ප්‍රයිවට් එකක් තියෙනවා මීගමුවේ. නමුත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා කාන්තාව සහ දැරියන් මතට වෙලේගොල්ල පුනරුත්ථාපන එක. මේකක් යෝජනා වුණාද බියගම? ගිය පාර මේ අපේ රැස්වීමෙන් පස්සේ අපි මේ ධාරිතාව සම්පූර්ණ ධාරිතාව 170 510 වෙනකම් වැඩි කරනවා. එතකොට සර් ප්‍රොපෝෂනේට්ලි මේ වැඩි කාන්තා නියෝජනයකට අවස්ථාව ලැබෙනවා. එකම අර ගැබිනි මව්වරුන්ට අපි වෙනම අපේ රෝහල් දෙකක ලුණාව රෝහල දැන්ටම තෝරගෙන තිනවා. ඊට අමතරව බන්ධනාගාර ගත වෙච්ච අයට අඟුණුකල පැලැස්සේ රෝහල පාවිච්චි කරන්න.